ඔයාලා දන්නවද මේ දම්පාට එළවලු වල හා පළතුරු වල තියෙන ගුණ? ඇන්ටිඔක්සිඩන්ට්ස් පිරුණු හෘදයට හිතකර ෆයිබර් වැඩියෙන් තියෙන විටමින් C බහුල ආහාරයක් තමයි මේ දම්පාට ගෝවා කියන්නේ. මගේ නම් ප්‍රියතම ආහාරයක්. ඉතින් මම අද ගෝවා ගෙඩියත් යොදාගෙන රසම රස බත් එකක් හදාගන්න තමයි හදන්නේ. ගෝවා ගෙඩිය හොඳට පිරිසිදු කරගෙන මේ විදිහට ග්‍රේට් කරගන්න. මේ විදිහට පුංචි කෑලි හිටින විදිහට ග්‍රේට් කරගන්න. මෙතන බිත්තර දෙකක් හොඳට තම්බලා අරගෙන තියෙනවා. ඒකේ බිත්තර කහමද සුදුමද මම මේ විදිහට වෙන් කරගන්නවා. වෙන් කරගත් බිත්තර සුදුමද ටික මම මේ විදිහට පොඩියට කපා ගන්නවා. ඒ ටික කපාගෙන මම පැත්තකින් මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ ග්‍රේට් කරගත් ගෝවා ටිකත් මම මේ විදිහට භාජනයකට දාලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට පෑන් එකක් ලිප තබා බටර් ටිකක් එකතු කරගෙන මේ විදිහට රත් කරගන්න. දැන් ඒකට මම සුදුරුණු බික් දෙකක් විතර මේ විදිහට හීනියට ග්‍රේට් කරගෙන එකතු කරගන්නවා. ඒකටම හීනියට කපාගත් මීලුණු අමුමිරිස්, ඊළඟට ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන යන්තමින් බැද ගන්න. ඒකට මම බිත්තර කහමද දෙකත් මේ විදිහට එකතු කරගෙන පොඩි කරගන්නවා. ඉන්පසු සියල්ල මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. මේ වෙලාවේදී හීනියට කපාගත් බිත්තර සුදු මද ටිකත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේ ටික හොඳට මිශ්‍ර වෙලා තියෙනවා. මේකට උකු පොල් කිරි දෙකකුත් මම මේ වෙලාවේදී එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. මේකෙන් මේ බතට හරිම රසයක් ගෙනත් දෙනවා. දැන් බලන්නකො සියල්ලම මිශ්‍ර වුණාම තියෙන රස පාට. දැන් මම මගේ ක්‍රියේට් කරගත්තු දම්පාට ගෝවා ටික එකතු කරගන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී ලිප අඩුවීම තියාගන්න ඕනේ. ඊළඟට මම පිසගත් බත් ටිකක් මේ විදිහට මේකට එකතු කරගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ කීරි සම්බ වලින් මෙපු සුදු බත් ටිකක්. දැන් බලන්නකො සියල්ල මිශ්‍ර වුණාම තියෙන පාට හරිම ලස්සනයි නේද? ඇත්තට මේ බතට වෙනම කරිස් මොනාවත්ම උමනා වෙන්නේ නැහැ. මේක විතරක්ම කෑමට ගන්න පුළුවන්. මේක හරිම රසයි, ගුණයි. ඉතින් මට හිතුණා බත් එක සරස ගන්නත් ඕනි කියලා මේ විදිහට. බත් එකට පොඩි පෙනුමක් ගේන්න. හැට ප්‍රිය උපදවන්නත් ඕනිනේ. කෑම එක ලස්සනට තිබුණොත් තමයි බඩගින්නත් ඇති වෙන්නේ. ගෙදර පොඩි බබාලා එහෙම ඉන්නෝ නම් මං හිතන්නේ මේක හරිම හොඳයි කියලා. ඒගොල්ලෝ හරි ආසාවෙන් කයි. මේ බතට බිත්තරත් එකතු කරපු නිසා මං හිතන්නේ මේක පෝෂණ ගුණිනුත් ඉහළයි. ඔයාලත් හදලා බලන්නකෝ.